එතකොට යුද්ධය ගැන එකපාරටම බැලුවාම අපිට මේ යුද්ධ කරන පාර්ශ්වයන්ගේ ක්‍රියාකාරීත්වය දිහා බැලුවාම අපිට තේරෙන දේ තමයි අපි මෙතෙක් කියන්නේ පෞද්ගලික කාලේ අපි මේ සමාජයේ ගොඩනගාගෙන තිබූ කාර්යධර්ම පිළිගැනීම් මානව හිමිකම් ජාත්‍යන්තර නීතිය ඒ සියල්ලටම පහර ගන්න තත්ත්වයක් ඒ සියල්ල බිඳ දාන්න තත්ත්වයක් තමයි අද අපිට දකින්න ලැබෙන්නේ. ඉතින් ඒ වගේම තමයි අනිත් පැත්තෙන් බැලුවාම අපිට පේන්නේ නැහැ මේ යුද්ධ කරන බලවේගවල යම්කිසි තාර්කික බවක් හේතුවාදී බවක් එමත් ඒ තරම් දුරට මට නම් පේන්නේ නැහැ. ඉතින් ඒ අත්වශයෙන්ම මේක ඇවිල්ලා ඊටාම විනාශකාරී යුද්ධයක් මේ සමාජයට නොගැලපෙන අපේ ලෝකයට අද ලෝකයට නොගැලපෙන විනාශකාරී යුද්ධයක් විදිහට තමයි අපිට අත්වශයෙන්ම පේන්න තියෙන්නේ. එතකොට දැන් ප්‍රශ්නේ තියෙන්නේ අයියේ මේ කුණිය. අනේ ඒක තමයි අපිට වැදගත් වෙන තේරුම් ගැනීම. මොකද ඒක අපිට හැමදාම සිද්ධ වෙන දෙයක්. අපි බොහෝ හොඳ දේවල් කරන්න යනවා කරන්න ගිහිල්ලා කොහේ හරි හැප්පෙනවා. අපි නොහිතන විසම බලවේගයක් ඒ මැදට ඇවිල්ලා අඩාපාත් වෙනවා කියලා තමයි මට කියන්න තියෙන්නේ. එහෙම තත්ත්වයක් අපිට බොහෝ තැන්වල දකින්න. ඇයි මෙහෙම වෙන්නේ? ඉතින් මේකෙදි මම හිතන්නේ අපි මේ ලෝකේ මම ඉගෙනගෙන යම් තාක් ඉගෙනගෙන කියන දර්ශන වලින් කියනවා මේ ලෝකයේ පවතින ආකාරය අපිට තේන්නේ අතම් දාර්ශනිකයන් කියලා තියෙන්නේ යම් කිසි ප්‍රතිවිරුද්ධතාව විදිහට තමයි පවතින්නේ. සහ අනිත් විදිහට දෙවියන් වහන්සේ සහ සාතන් විදිහට ඒ වගේම බුදුන් වහන්සේ සහ දෙව්දත්තයන් නැත්නම් බෝධිසත්වය සහ බෝධිසත්වයට විරුද්ධව දෙව්දත්තයාගේ ආත්මය. මේකම තමයි වෙන විදිහකට කියන්නේ සමාජයේ අපි හිතන විදිහ මේ සමාජ ක්‍රියාකාරීත්වයේදී මේ විදිහම ගැටුමක් ප්‍රතිවිරෝධයක් තමයි සමාජ ඉස්සරහට යන්නේ කියලා තමයි මම හිතන්නේ. ඒක අපිට මේකෙදිත් තේරෙන්නේ. ඒකට එක හේතුවක් තමයි මේ මිනිස්සු හිතන විදිහ පිළිබඳව ඉමානුවල් කාන්ට් ප්‍රතිදර්ශනයේදී කියපු ආකාරයට සහ ඒ විස්තර ආකාරයට මේ මිනිස්සුන්ගේ දැනුම කියන එක ලබා ගන්න හැකියාවත් එක්ක ක්‍රම තුනක් තියෙනවා. එකක් තමයි අපිට සාමාන්‍ය ලබා ගත හැකි දැනුම. අපි ඉපදුනාට පස්සේ භාෂාව ඒ වගේම අධිබින්දේ ඉගෙන ගන්නවා එතන ඉඳලා පාසල් දක්වා එහෙම අපිට ප්‍රායෝගිකව ලබා ගත හැකි දැනුම තියෙනවා. ඒ වගේම තමයි සමහර දැනුම තියෙනවා ලෝකේ තියෙනවා අපිට ලැබුණ නැතුණාට ඒක අපිට පාවිච්චි කරන්න පුළුවන් දැනුම. වෛද්‍යවරයෙකුගේ දැනුම වගේ දෙයක් ගත්තොත් ඒක තියෙනවා අපිට ඒක පාවිච්චි කරන්න පුළුවන්. ඒක තමයි දෙවෙනි ආකාරය. තුන්වෙනි ආකාරය තියෙනවා ඒක අපිට දැනුමක් ලබා ගන්න බැරි දේවල්. පොඩි උදාහරණයක් තමයි මෙල පරලෝක කියන්නේ. මරණයෙන් පස්සේ මොකද වෙන්නේ? එතකොට ඒ තැන් වලට ඒ වෙනුවට ඒ තැන් පුරවන්නට එන්නේ අත්වශයෙන්ම ඇති විශ්වාස. එතකොට මේ දෙක තමයි ප්‍රධාන ප්‍රතිවිරෝධයන් විදිහට කියන්නේ. එක පැත්තකින් දැනුම සත්‍ය සහ ඇදහිල්ල කියන්නේ. එතකොට ඒක අපිට කියන්න පුළුවන් බුද්ධිය සහ භක්තිය අතර ප්‍රතිවිරෝධය. ඉතින් මේක තමයි මට නම් මේ යුද්ධය තුළ දකින්නට ලැබෙන්නේ මේ අපි දැනුම විදියට අරගෙන ගොඩනගාගෙන ඉන්න හදපු ප්‍රජාතන්ත්‍රවාදී මානවීයකම් සහ මේ විදියේ සියලු පිළිගැනීම් වලට හානි කරන විදියට මේ ඇවිල්ලා තියෙන්නේ අර ඇදහිලි පැත්තෙන් භක්තිය පැත්තෙන් එන අර සාතංගේ බලවේගයක් වගේ එකක් තමයි මට පේන්නේ. ඉතින් ඒක අපිට එක පැත්තකින් කියන්න තියෙනවා ඉරානයේ තියෙන මූලධර්ම මුස්ලිම් මූලධර්මවාදී. ඒ වගේම තමයි අනිත් පැත්තෙන් උදේටම තේන්න තියෙනවා ඊශ්‍රායලයේ හැසිරීම සහ ඒ හැසිරීම පිළිබඳව ලෝකේ බටහිර ජාතින්ගේ ආකාරය. මොකද අමතක කරන්නට එපා ඊශ්‍රායලයේ පිළිබඳව
බයිබලයේ සහ ආශ්‍රේත ග්‍රන්ථවල ඊශ්‍රායලයේ කියන එක ගැන තියෙන පොරොන්දු දේශය කියලා එකක්. දෙවියන් වහන්සේ දුන්න පොරොන්දු දේශය. ඉතින් ඒ දේශයේ නැවත ගොඩනැගීමේ මේ අන්තවාදී උත්සාහයන් ගැන භක්තියක් තියෙන කෙනෙක් ඉන්නවා. ඒ අයගේ විශ්වාසයක් තියෙනවා ඒක ගොඩනගලා ශක්තිමත් කරාම යම් දවසක දේශකුමාරනවත එනවයි කියලා ඒ විදිහේ විශ්වාසයෙන් මම කියන්නේ මේ භක්තිය නිසා කරන වැඩ තමයි අපිට පේන්න තියෙන්නේ. ඒක අර මෙතෙක් අපි සමාජයක් වශයෙන් අත්තරගෙන තිබු දැනුමට වඩා ඒ ප්‍රතිපත්ති වලට වඩා සම්පූර්ණයෙන්ම වෙනස් අනිත් පැත්තකට යන දෙයක් තමයි අපිට මෙතන ඉඳලා ලැබෙන්නේ. එතකොට මේක අපි තේරුම් ගන්නට ඕන අපේ වැඩ කටයුතු වලදී අපිට මේ වගේ දේවල් තමයි බොහෝ විට සිද්ධ වෙන්නේ. අපිට ජලපන්න නැති කරන්න ක්‍රමයක් වෙනකොට අපි බොහෝ දේවල් කතා කරනවා බොහෝ සල්සුමක්. නමුත් අන්තිමට මේක ගිහිල්ලා හැප්පිලා නතර වෙන්නේ කවුරු හරි ආගමික හරි ජාතික හරි විශ්වාසයන් පිළිබඳව ඒ අධිහිල් පිළිබඳව තියෙන තැනට ඔවුන්ගේ අයිතිවාසිකම් පිළිබඳව තියෙන ප්‍රශ්නේ ගිහිල්ලා හැප්පිලා මේක නතර වෙනවා. මේ විදිහට මේ ගැටුම තමයි අපි හැමදාම දකින්නේ. ඒකත් මම අවසන් කිරීම සඳහා කියනවා නමුත් අපි හැමදාම මේ ගැටුම තුළ යම් ඉදිරියට යන්නකුත් දකින්නට ලැබෙනවා. මේ මාතෘකාවට එනවා නම් විනාශයක්ද වෙනසක්ද කියලා දුවොත් අපිට හැමදාම විනාශයක් සහ පස්සට තියෙන වෙනසක් අපිට දකින්න ලැබෙලා තියෙනවා. පළවෙනි ලෝකයෙන් පස්සේ ජාතින්ගේ සංගමයක් කරගත්තා. ඔය ජාතින්ගේ සංගමයේ බිඳවැටලා ආයේ විශාල යුද්ධයක් ඇති වුණා. හැබැයි යුද්ධය ඉතාම නරක දැනකට ගිහිල්ලා ලෝකයේ විශාල විනාශයක් වුණා. හැබැයි ඒ විනාශයෙන් පස්සේ නැවත ලෝකයේ අපිට ගොඩනගා ගන්න පුළුවන් වුණා අරට වඩා හොඳ විදිහට ඊට වඩා හොඳ මානව හිමිකම් පිළිබඳ පිළිගැනීම් සහ ජාතියයි පිළිබඳ පිළිගැනීම් අතුව ගොඩනගා ගන්න පුළුවන්. ඒකෙන් මම කියන්නේ ඕන විනාශයක් වෙනවා මේක හොඳයි කියලා. විනාශයට විරුද්ධව කරන සැපෙනින් තමයි අපිට අලුත් දෙයක් ගොඩනගා ගන්න පුළුවන් වෙන්නේ කියන එක තමයි මගේ අනුභවය. ඔබ සමතේ